හොඳයි රොෂාන්. මේ හැම දිනෙකම අහන්නේ අප්ඩේට් වෙන බව සැබෑවක් ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම. ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ සංකල්ප නැත්තම් මේවා මෙහෙයවීම නායකත්වයට තමයි. හැබැයි මේ ටීම් වර්ක් එක පිළිබඳව නැත්තම් මේ කණ්ඩායම හැඟීම පිළිබඳව අපි දකිනවා සුවිශේෂී මා හැඟියාවක්. ඒ මට ටිකක් අර්ථකථනය කරලා දෙන්නකෝ බලන්න. ඇත්තටම සංගීත කණ්ඩායමක් විතරක් නෙමෙයි ආයතනයක් ගත්තත් පවුලක් ගත්තත් ක්‍රීඩා සමාජයක් ගත්තත් ඔය සංගීතය කියන එක තියෙන්න ඕනේ. සහ පිළිවෙල කියන එක. පිළිවෙල නැති වෙන අපිළිවෙලයි. අපි මුලින්ම හදාගත්තේ පිළිවෙල. මොකද අපි වැඩක් කරනකොට එක වෙලාව විශේෂයෙන් අපේ සංගීත කණ්ඩායම දන්නවා අපි පුහුණු වීම කරන්නේ හැමදාම උදේ 10ට. 10 කියන්නේ ප්‍රියන්ත දන්නවා 9:45වත් 10 කාලවත් නෙමෙයි. 10ට මේගොල්ලෝ ප්‍රැක්ටිස්. එතකොට අපි හෑන්ඩ් ෆෝන්ස් කවුරුත් යූස් කරන්නේ නැහැ. අපි අපේ වැඩේ ප්‍රැක්ටිස් කරද්දි වෙන කතා බහ මොකුත් නැහැ. අපි මේ වැඩේ විතරයි ඉන්නේ. එතකොට මේ එක ශේත්‍රයක්නේ. අනිත් ශේත්‍ර වලට ගියාම ඒ ශේත්‍රයයි වැඩ කරන අයත් ඒ විදිහට ඒ දේ ඒ වෙලාවේ කරනවා නම් මම කියන කනකොට කන්න. නානකොට නාන්න. හිනානකොට හිනා වෙන්න. සෙල්ලම් කරනකොට සෙල්ලම් කරන්න. වැඩේ කරනකොට වැඩේ කරන්න. ඉතින් ඒක අපි එහෙම ඩෙවලොප් කරා. ඒක තමයි මම හිතන්නේ අපේ රහස. හොඳයි රොෂාන් මේ ඔබ ඒ කිව විලාසයෙන් ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම තුල සපිරුණු ඒ බලවේගය අපි දකිනවා. ඉතින් මේ බලවේගය දකිනකොට මම පසුගිය වතාවේ මතක ඇති අරුණ තමෙල් ගැන කියුවා. ටිකක් ගැඹුරින්ම කතා කරන්න ඕනේ, වැඩියක් කතා කරන්න ඕනේ. මොකද හේතුව ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ මුල්ම ඩේ 1 වල ඉඳලා හිටපු ආරම්භක සමාජිකයෙක්. මා දකිනවා මේ කළමනාකාරීත්වයත් එක්ක ලොකු වගකීමක් අරුණට තිබෙනවා. අරුණ මේ රොෂාන් කියපු කතන්දරෙත් එක්ක නැත්තම් ඒ වටාපිටාවත් එක්ක ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම ඔබ ඒකට තවත් යමක් එකතු කරනවා නම් ඒ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම ඔබ දකින්නේ කෙලෙසද? ඇත්තටම මේ සාර්ථකත්වයට පත් වෙලා තියෙන ෆ්ලෑෂ්බැක් කණ්ඩායම අනිවාර්යෙන් පුහුණු වීම සහ අපේ දින කැපවීම මතම තමයි. රොෂාන් තමයි හැම වෙලේම මේක අපිට හැම වෙලේම අපිට උපදෙස් දෙනවා මේ විදිහට කරන්න මේ විදිහට කරන්න ඕනේ. ඉතින් ඒ දොලින් සහ ඩොනල් අයියා එයා අපිට අනිත් පැත්ත හදලා දෙනවා සවුන්ඩ්ස් ඒ වගේම ලයිට් ඒ කියන සියලු පහසුකම් අපිට හදලා දෙනවා. ඉතින් රොෂාන් අනිත් පැත්තෙන් ගීත හදනවා අපේ කණ්ඩායමට වෙන අනිත් සේවය ඔක්කොම කරනවා. ඉතින් අපිට තියෙන ඇත්තටම මෙතන අපේ පාර්ට් එක හරියට කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම අපිට හරි ලේසි. අනිත් හැම සමාජිකයෙක් එහෙමයි. අපේ තියෙන ඔබ අවුරුදු 22ක් මුළුල්ලේම ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම ස්ථාවරත්වයේ තබාගෙන ඉන්න සමාජිකයෙක්. ඉතින් ඔබ නායකත්වයත් එක්ක බොහොම ළඟින් කටයුතු කරනවා. ඔබ රොෂාන්ව දකින්නේ කොහොමද? ඇත්තටම සාර්ථක නායකයෙක්. අති සාර්ථක නායකයෙක්. ඒ නිසා thank you. එමනම් අපි ඔබ ආස කරන සිරස සාජ්ජි අපි අහමු බලමු.